Hi, good morning. ඔන්න ඉතින් අද මම ඔයාලව මාත් එක්ක ලොකු ට්‍රිප් එකක් එක්කන් යන්න තමයි හදන්නේ. මේක ඇත්තටම ගොඩක් කල් ප්ලෑන් කරලා ලෑස්ති වෙලා යන්න හිතපු ගමනක් නෙමෙයි. අපි දෙන්නට එකපාර හිතුණා එකපාර ගියා. අපි ගොඩක් කල් ඉඳන් කොහෙවත් ගියේ නැහැ. ඉතින් වැඩම තමයි කළේ. ඒ නිසා අපි හිතුවා අපි දෙන්නටම චූටි බ්‍රේක් එකක් ගන්න ඕනි කියලා. අපි හිතුවා ට්‍රිප් එකක් යන්න ඕනි කියලා. ඉතින් අපි මේ මුලින්ම අද යන්න ලෑස්ති වෙන්නේ කතරගමට. දැන් වෙලාව මං හිතන්නේ උදේ 6:45ට විතර ඇති. අපි දෙන්න කතා වෙලා නම් හිටියේ උදේ 6ට පිටත් වෙනවා කියලා. හැබැයි ඉතින් දන්නවද? චුට්ටක් ඩාම් වෙනවා, ඩූම් වෙනවා. චුට්ටක් පරක්කු වුණා. ඉතින් අපි දෙන්න විතරක් යන නිසා ලොකු රෂ් එකක් තිබ්බේ නෑ. අපි හෙමින් ගමන පටන් ගත්තා. ඔන්න ඉතින් පේනවනේ ගමන පටන් ගත්ත ගමන්ම අපි වහෝනා ට්‍රැෆික් එකට. නුවර පාරේ නිතර යන කෙනෙක් නම් දන්නවා ඇති මේ ට්‍රැෆික් එක ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි කඩවතින් හයිවේ එකට දාලා තමයි ගමන යන්න ප්ලෑන් කරගෙන හිටියේ. මොකද අපි එනකොට එන්නේ වෙන රූට් එකක නිසා අපි හිතුවා යනකොට ඉතින් ටිකක් ඉක්මනට යන්න පුළුවන් නිසා හයිවේ එකේ යන එක හොඳයි කියලා. අපි කඩවතින් මේ විදිහට හයිවේ එකට දාලා යනකොටත් බලන්නකෝ එළිය මාර ලස්සනයි. එතකොට උදේ 7ත් පහුයි මං හිතන්නේ. ඒ උනාට තාමත් චූටි මීදුමක් එක්ක වගේ මාර ලස්සන වයිබ් එකක් තමයි තිබ්බේ. අපි දෙන්න ඉතින් පාරේ ලස්සන බල හිමීට අපේ ගමන පටන් ගත්තා. ඔන්න ඉතින් පැයක් එකමාරක් වගේ යනකොට අපි ආවා වැලිපැන්න සර්විස් ඒරියා එකට. අපි මෙතනින් තමයි උදේට කන්න ප්ලෑන් කරගෙන හිටියේ. යක් ඇස්රට ගිහලා බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. අපි කතරගම යන නිසා අපි දෙන්න හිතුවා පේ වෙන්න ඕනි කියලා. ඉතින් අපි දවස් 3ක වෙලේ ඉඳලා මස් මාළු තියෙන කෑම જાති මුකුත්ම කෑවේ නැහැ. දැනුත් ඉතින් අපි මේ හොයන්නේ අපිට කන්න වෙජිටේරියන් කෑම මොනවාද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් දනා ගත්තා පරාටයි පරිප්පුයි උළුදු වඩේ. මම ගත්තා රෝස් පානුයි පොල් සම්බෝලයි පරිප්පුයි කිරි හොදි. ඊට පස්සේ මට ප්ලේන් ටී එකකුයි දනාට කිරි තේ එකකුයි ගත්තා. මං ඉතින් කිරි බොන්නේ නැහනේ. මම ඉතින් මගේ සුපුරුදු ප්ලේන් ටී ගත්තා. මස් මාළු මුකුත් නෑ කියලා නෑ. ඉතින් ඔන්න කෑම ටික නම් මාරම රසට තිබ්බා. මං කොහොමද හරි ආසයි පොල් සම්බෝලයි පරිප්පුයි පානුයි කන්න. අනිත් එක නිතර කැවෙන්නෙත් නැහැ ඉතින් මට එහෙම. ඒ නිසා මං ගොඩක් ආසාවෙන් කෑවා. කනවා කියලා. බාගේ. බාගේ එපා මට. ඇයි බාගේ කන්න රහයි. cookies එක plenty. සබ්වේ එකෙන් ඉතින් මම ගත්ත කුකී එකත් රස කර කන ගමන් මං ඉතින් හැමීටම වගේ ප්ලේන් ටී බිව්වා. කාලේ ඉවර වෙලා අපි චුට්ටක් ෆුඩ් සිටි එකට ගියා. අපිට යනකොට ආයේ වෙන ස්ටොප් එකක් නැහැ කොහෙවත්. ඒ නිසා ඉතින් ඔය කන්න මොනා හරි පොඩි ස්නැක් එකක් ගන්න කියලා. අපි දැන් හොඳට කාලා හොඳට බර පුරවගෙන ආපහු යන්න තමයි හදන්නේ. මෙතන පොඩි ෆොටෝස් ටිකක් අරගෙන හෙමින් අපි කතරගම බලා පිටත් වෙනවා. ඔන්න ඉතින් දැන් අපි හයිවේ එකේ කතරගමට යන ගමන් තමයි ඉන්නේ. දැන් වැලිපැන්න එක්සිට් එකෙන් නවත්තලා අප
ෆුඩ් සිටි එකෙන් ගත්ත බීමකකුත් මෙහෙම බොන ගමන් සින්දුවක් අහගෙන ශ්‍රිල් එකේ ඉතින් යන ගමන් තමයි මේ ඉන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න එපා ඇයි මම මේ ලේන්සුවක් දාගෙන ඉන්නේ කියලා. මට පුදුම හැකියාවක් තියෙනවා කන බොන ඕන දෙයක් ඇඳුමේ හලා ගන්න. ඉතින් කෝකටත් වැඩි පරිස්සමට කියලා ගමන පටන් ගත්ත ගමන්ම මට ඇඳුම චරා කරගන්න බැහැනේ. ඒ නිසා මම මේ විදිහට ලේන්සුවක් දාගෙන මේ රස ඩ්‍රින්ක් එක බොන ගමන් ඉතින් සින්දුවක් එහෙම කිය යනවා. චුට්ටක් හැරදි වැරදි වුණත් ඉතින් මම මේ සින්දු කීකේ යන්නේ අපේ දනාව එන්ටර්ටේන් කරන්න. එහෙම කියලා තමයි මම කියන්නේ. ඇත්තටම ඉතින් මේ තමයි මගේ විදිය. මුළු ගමන යන කම්ම මං ඉතින් මං ආස සින්දු දාගෙන ඒවට ඉතින් ඔය විදිහට කෑප් කහ දඟලලා දනාව චුට්ටක් ඇනෝයි කර කර තමයි ඉතින් ගියේ. ඔන්න ඉතින් අපි දන්නව නැතුව හයිවේ එකෙන් එක්සිට් වෙන තැනටත් ඇවිල්ලා. ඉතින් දැන් මේ හයිවේ එකෙන් එක්සිට් වෙලා අපි හදන්නේ කතරගම පැත්තට යන්න. හයිවේ එකෙන් එක්සිට් වෙලා පොඩි දුරක් තියෙනවා කතරගමට යන්න. ඉතින් යන අතරමඟ ඔන්න අපිට හම්බුණා ලස්සන ඩෑම් එකක්. බලන්නකෝ මේ කොහෙද කියලා. අපි ඇවිත් ඉන්නේ දැන් ලුණුගම්වැහෙර ජලාශය බලන්න. මම පෙන්නන්නම්. මේක ඇතුළට වාහන යන්න දෙන්නේ නැහැ. අපි වෑන් එක අතර නවත්තලා දැන් මේ උඩට යනවා බලන්න. දනවා හායි. චුට්ට දුරක් යන්න තියෙන උඩට ගිහිල්ලා බලමු. ඇත්තටම මෙතන හරියම ලස්සනයි ළමයි. මෙතන ඔයගලන්ට හම්බෙන්නේ හයිවේ එකෙන් කතරගම පැත්තට යනකොට පාර අයිනෙමයි තියෙන්නේ. වාහනේ චුට්ටක් නවත්තලා උඩට නැගලා එන්න ඕනේ. අනිවාර්යෙන් කතරගම යනවා නම් මේ ඩෑම් එක බලන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපි ඊළඟ නවත්තුනේ මේ කතරගමට යන පාරෙම තියෙනවා මේ ස්මූති බන් කියන ස්මූතිස් තියෙන ෂොප් එක රෙස්ටොරන්ට් එක. ඉතින් මම ගොඩක් මේක ගැන වීඩියෝස් දැකලා තිබ්බා TikTok එකේ හැමතැනම. ඉතින් මේ මට මාර ක්‍රේවින් එකක් තිබ්බේ මෙතනින් අනිවාර්යයෙන්ම මොනවා හරි කන්න ඕනි කියලා. මේගොල්ලෝ ගාව ඔක්කොම තියෙන්නේ vegan options. ඉතින් ගොඩක් healthy ඒ වගේම රස දේවල් තමයි තියෙන්නේ. ආව ගමන්ම ඔන්න අපිට හම්බුණා බූස්ටර් ෂොට් එකක්. මේකේ ඇත්තටම තියෙන්නේ කහයි, ඉඟුරුයි, දෙහි, මී පැණි. ඉතින් මම නම් චුට්ටක් අදිමදි කර බෙව්වේ. හැබැයි රසට තිබ්බා. ඔන්න ඉතින් අපි ඕඩර් කරපු එක ආවා. අපි ඕඩර් කරපු එකේ නම නම් ඇත්තටම මට මතක නෑ. බට් මේක බනානා, චොක්ලට්, ආමන්ඩ් ඒ වගේන් හදපු ස්මූති එකක්. ඉතින් පෙනුම වගේම තමයි මාර රසයි ළමයි. ඇත්තටම මං හිතුවේ නෑ මම ඊට කලින් ස්මූතිස් try කරලා තිබ්බේ නෑ. ෆස්ට් ටයිම් තමයි මම try කළේ. ඉතින් ඒක මං හිතුවට වඩා ගොඩාක් රසට තිබ්බා. දැනයි මායි දෙන්නම ඒක මාර විදිහට එන්ජොයි කළා. ඔන්න ඉතින් ස්මූති එක එහෙම කාලා ඉවර වෙලා දැන් අපි මේ පිටත් වෙන්නේ අපි නැවතිලා ඉන්න තැනට යන්න. පේනවනේ අපි කතරගමට ආව වෙලාව ඉඳලා ඔන්න වැස්ස පටන් ගත්තා. හැබැයි ඉතින් වැස්ස කියලා අපිට ආපහු හැරලා යන්න බෑනේ. අපි ඉතින් පුළුවන් උපරිම මේ ට්‍රිප් එක එන්ජොයි කරන්න තමයි හිතන් ඉන්නේ.
ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි නැවතිලා ඉන්න තෝරගත්ත හොටෙල් එක. මේක කඩවත කියන්නේ සෙල්ල කතරගමට යන පාරේ තියෙන්නේ. ටවුන් එකට විනාඩි 5ක් වගේ දුරකින් තමයි මේ හොටෙල් එක තියෙන්නේ. අපි කතරගම ආවෙම ගොඩක් ඇවිදින්න හිතාගෙන ඉතින් ඒ නිසා අපිට නයිට් එක ස්පෙන්ඩ් කරන්න විතරයි රූම් එකක් ඕනේ වුණේ. ඒ නිසා අපි හිතුවා ගොඩක් ලොකු ගණන් වලට නැති අපේ අවශ්‍යතාවයට හරියන විදිහේ සාමාන්‍ය රූම් එකක් තෝරගන්න. මේක ගොඩක් බජට් ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක්. මේ හොටෙල් එකේ නම හොටෙල් අගස්ත්‍යා. ඉතින් අපි ගත්තේ ඩබල් රූම් එකක්. අපි දෙන්නට මුනේ නයිට් එකකට රුපියල් 3500ක් විතරයි. ඉතින් මේ පේන විදිහට ඔයගලන්ට අපේට රූම් එකක්, ටවල් රෑක් එකක්, AC ඒ හැමදේම එක්ක ඔන්න මේ තියෙන්නේ බාත් රූම් එක. ඉතින් අපි දෙන්නට හොඳටම මේක ප්‍රමාණවත් වුණා. ඇත්තටම මෙතන හරිම ලස්සනයි, නිස්කලංකයි. කිසිම කරදරයක් නැතුව අපි නයිට් එක ස්පෙන්ඩ් කළා. ඒ වගේම ආරක්ෂාවත් හොඳටම හොඳයි. ඉතින් අපි රූම් එකට ගිහිල්ලා ටක් ගාලා චේන්ජ් කරගෙන අපි පිටත් වුණා සෙල්ල කතරගමට යන්න. මොකද කතරගම දේවාලයේ පූජාව පටන් ගන්නෙ 6ට විතර. ඉතින් අපි දැන් මේ වෙනකොට වෙලාව මං හිතන්නේ 2ට විතර ඇති. ඉතින් අපිට වෙලාව තිබෙන නිසා අපි හිතුවා උදේ වරුවේ ඉස්සෙල්ලාම මේ තැන් ටික වැඳලා ඊට පස්සේ හවස පූජාවට කතරගමට යනවා කියලා. ඕගොල්ලෝ මේ මල් වර්ගය දැකලා තියෙනවද? මම නම් ඔන්න දැක්කේ පළවෙනි පාරට. මේ තමයිලු දිය බෙරළිය මල්. ඉතින් මම මේ මල් මිටකුත් අරගෙන ඔන්න අපි දැන් ආවා සෙල්ල කතරගම දේවාලයට. මෙතන හරිම ලස්සනයි. මෙතන ගඟේ දේවාලය කියලාත් කියනවලු. මොකද මේක වටේටම ගඟෙන් වට වෙලා තමයි මේ දේවාලේ තියෙන්නේ. වැස්ස දවස් වලට නම් මෙතනින් ඇතුළු වෙන්න හරි අමාරුයිලු. මේක ටිකක් යට වෙනවලු. ඉතින් අපි යන වෙලාවේ ගොඩක් ලොකුවට වැස්ස තිබෙන්නේ නැති නිසා අපිට කෝවිල ලස්සනට බලා ගන්න පුළුවන් වුණා. තදිගින තකචණු තදිගින තකචණු තදිගිට තදරින තදිදිට ආනන්දම් ධනවනි. මගේ අතේ මලුත් එක්ක ඔයගොල්ලෝ ඉස්සලා දැක්කද පොරි තියෙනවා. ඔන්න ඉතින් ඒ පොරි ගත්තේ මෙන්න මෙයාලට. මේගොල්ලෝ මාර ගොඩක් ඉන්නවා ළමයි. මෙතෙන්ට කැම දාන හින්දා පුරුදු වෙලාද කොහෙද? ඉතින් අපිත් පොරි ටිකක් අරගෙන ඒගොල්ලන්ට දැම්මා. ඔන්න බලන්නකෝ සද්දේ. සඳ මන්දිර පීරා නුඹ කොහෙද ඇහුවා තරුණෙක් නුකින් ජීවිතේ සෙව්වා සුළඟට කීවා නුඹ ඒදෝ ඇහුවා. චූටි කාලේ ඇවිල්ලා තිබ්බට ඇත්තටම මං කතරගම ආවේ ගොඩාක් කාලෙකට පස්සේ. ඉතින් මට ඇත්තටම මේ දේවල් මෙච්චර ලස්සනට තිබ්බා කියලා මතක නෑ. මේ සෙල්ල කතරගම නම් හරියම ලස්සනයි. හරියට හිත නිවන තැනක්. ඉතින් සෙල්ල කතරගම ගාවම තියෙනවා ශ්‍රී ලක්ෂ්මී දේවාලය. මේ තියෙන්නේ ඒ ලක්ෂ්මී දේවාලයෙන් කරන තිරුපති මන්දිරය. මේක නම් අලුතෙන් තමයි හදලා තියෙන්නේ. මමත් ආවේ පළවෙනි වතාවට. මේක ඇතුළත් ළමයි පුදුම ලස්සනයි. මාරම ලස්සනට හදලා තියෙනවා. හරියට නිකන් අපි දිව්‍ය ලෝකෙට ගියා වගේ තමයි අපිට දැනෙන්නේ. මුලින්ම මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් බුදුන් වඳින්න. ඊට පස්සේ දිගටම වීඩියෝ එක බලන් ඉන්නකො මෙතන කොච්චර ලස්සනද කියලා. මේ දේව මන්දිරය ඇත්තටම හදලා තියෙන ළමයි ලොකු ඉඩක. මේක හරියට ලොකු කැලෑවක් ඇතුලේ මාර ලස්සනට ගොඩක් ලොකු දිව්‍ය රූප, ඊට පස්සේ දේව මන්දිර, ඊළඟට දිව්‍ය විමානයක් වගේ තමයි හදලා තියෙන්නේ. මාරම ලස්සනයි. මාර විදියට හිත නිවෙනවා. ඇත්තටම වෙනම ලෝකයකට ගියා වගේ උගලන්ට දැනෙනවා මෙතෙන්ට ගියපුවාම. සමහර විට කලින් ගිහින් තියන අයත් ඇති. ඔන්න ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් අමතක කරන්න එපා. සෙල්ල කතරගම යනකොට මේ සෙල්ල කතරගම ශ්‍රී ලක්ෂ්මී දේවාලය කියලා ඔයගලන්ට Google Map එකෙත් බලා ගන්න පුළුවන්. මෙතෙන්ට අනිවාර්යෙන්ම ඇවිල්ලා යන්න.
ඇත්තටම මෙතන හදලා තියෙන්නේ අලුතින්. මාත් මේ පළවෙනි වතාවට තමයි මෙතෙන්ට ආවේ. ආවම තමයි තේරෙන්නේ මෙතන කොච්චර ලස්සනද කියලා. එක එක විදිහට එක එක දෙවිවරු ඒගොල්ලන්ට ආවේනික විදිහට මෙතන හරිම ලස්සනට ජීවමාන කරලා තියෙනවා. ඉතින් මෙතන ලස්සන බලන්න නම් ඇත්තටම ඔයගොල්ලෝ මෙතෙන්ට එන්නම ඕනේ. ඒ වගේම තමයි මෙතන චූටි ඒරියා එකක මෙන්න මේ වගේ පොඩි බර්ඩ්ස් පාක් එකකුත් හදලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මෙතෙන්ට ගියොත් ලස්සන පිටරටවල් වල ඉන්න ලංකාවේ ඉන්න ලස්සන කුරුල්ලෝ ගොඩක් බලා ගන්නත් පුළුවන්. සඳමන්දිය පීරා නුඹ කොහෙදෝ ඇහුවා තරුණෙක්ගෙන් ජීවිතේ සෙව්වා සුළඟට කීවා කතරගමට ගියා තමයි මැණික් නගත් හිඳිලා කිරි වෙහිරි මලුව වටේ පහන් වැටම නිවිලා කතරගමට ගියා තමයි මැණික් නගත් හිඳිලා ඔන්න ඉතින් ඔයගොල්ලෝ හැමෝම දැන් දන්නවා ඇති අපි මේ ඇවිල්ලා ඉන්නේ රුහුණු මහා කතරගම දේවාලයට. ඉතින් දේවාල භූමියත් හරිම නිස්කලංකයි හරි ලස්සනයි. පොඩ්ඩක් වැස්ස තිබුණත් ඉතින් අපි ඒ අපහසුතාවය දරාගෙනම කිරිවෙහෙරට යන්න පිටත් වුණා. කොහොමද කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන අපේ සීදේවිලගේ සද්දනේ. ඉතින් දේවාලේ වඳින්න ටිකක් වෙලා තිබෙච්ච නිසා අපි හිතුවා කිරිවෙහෙරටත් ගිහින් එමුයි කියලා. ඇත්තටම අපි ගමන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ළමයි පුදුම වැස්සක් තියෙන්නේ. වැස්සෙන් ඉතින් ඔන්න අපි ගියා කිරිවෙහෙර වඳින්න. ඔය කූර පිටිපස්සට හරවගෙන. අපි දැන් කිරිවෙහෙර වැන්දලා ඉවරයි. අපි යනවා දැන් කතරගම දේවාලෙට. අපේ පූජා වට්ටිය දේවාලෙ ළඟට එවනවා කියලා. මාර වැස්සක් ළමයි තියෙන්නේ. අරදී වැස්ස කියලා අපි සැලෙන්න. අපි යනවා. වැස්සනවා. කිරිවෙහෙරට එන්න. කිරිවෙහෙර වැඳලා ඔන්න අපි ආවා ආයෙත් කතරගම දේවාලයට. අපි ගත්ත පූජා වට්ටියක් දැන් අපිට ගෙනල්ලා දුන්නා. අපි ඉතින් මේ මෙතෙන්ට වෙලා ඉඳගෙන ඉන්නවා පූජාව පටන් ගන්නකම්. ඊට පස්සේ ඔන්න ඉතින් පූජාව පටන් ගත්තා. මම මේ වෙලාවෙ ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලගෙත් හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට එදා දවසේ ඉතින් ගොඩාක් මහන්සි නිසා මම මෙතනින් එහාට මම වීඩියෝස් මුකුත් ගත්තේ නැහැ. පූජාව ඉවර වෙලා අපි එහෙමම රැට කෑම කන්න තමයි ගියේ. කාලා ඉවර වෙලා ඊට පස්සේ අපි කතරගම දවස මෙතනින් ඉවර කරනවා. ඉතින් කතරගම vlog එක මෙතනින් ඉවරයි. හැබැයි ඊට දවසේ අපි තවත් ලස්සන තැනකට යනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න. බයි.